අයිබෝවන් පින්බර උදෑසනක් ප්‍රාර්ථනා කරනවා ඔබ සැමට. මේ උදා වෙලා තියෙන්නේ වෙසක් සමය. සියලු ශ්‍රී ලාංකිකයන් එකතු වෙලා බුදුරජාණන් වහන්සේගේ අසිරිමත් තෙමංගුල සමරන්න සූදානම් වෙන මොහොතක අදත් ඉරිදා උදෑසනේ ඔබ මේ සූදානම් වන්නේ සිරස FM කවිබණ මණ්ඩපය ශ්‍රවණය කරන්නයි. අද කවිබණ මණ්ඩපෙන් අපි ඔබට ඉදිරිපත් කරන්නේ ඥාති සංග්‍රහය ගැන කියවෙන කාක ජාතකය. ඥාති සංග්‍රහය කොයිතරම් වටිනවද කියන එක මේ ජාතක කතාව ශ්‍රවණය කරාම ඔබටත් වැටහෙවි. අද කාක ජාතකය සිරස FM කවිබණ මණ්ඩපයේදී කවියෙන් ඔබට දේශනා කරන්නේ අතුරුගිරිය ධම්ම විජිතාශ්‍රම විහාරාධිකාරී කාව්‍යශ්‍රී පූජ්‍ය මස්සන්නේ විජිත ස්වාමින්ද්‍රයන් වහන්සේ. අවසරයි ස්වාමීනි. සමන්තා චක්ඛවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. සදහැති කාරුණික පින්වතුනි, අද සිරස FM කවිබණ මණ්ඩපය තුලින් ඔබට මේ දේශනා කරනු ලබන බුදුදහම් කතාව ඔබේ ජීවිතයට ඉතා වටින ආදර්ශයක් එක් කරાવી. ඊට පෙර ආතුව බෞද්ධ සම්ප්‍රදායානුකූලව අපි තෙරුවන් වන්දනා කරමු. සුන්දර බාන දහම් ඇසුමට සාවනයෝමා යන්නට නිවැනි අවසන් කෙළවරට සෑමා ගම්බිර මාරු පැරද බුදුන ලොවට ආමා පින්බර බුදු සමිදු නාම දෙමි සිරස නාමා නෙළුම් මාලක් සේසම සිත් පුබුදු කොට කැලුම් සාන්දෙයි විහිදෙනසේ
හතරවට උතුම් බුදු පියා දේසුවන් මැණික් කැට දහම් දේවනු නාම දෙමු බණ ආසන්නට කහවත නිසා බැබලේ අද සාසනය යහමග යන්න සාරසන සිත් මාලකය දහමට බැඳුන හදවත් සුව දායකය මහා සංගරුවන වැඳ තෙරුවනේ පින්කෙතය පින්බර පින්වතුනි අද කියවෙන පිදිය යුත්තන් පිදීමත් එසේ නොවුනොත් ඉන් සිදුවන අවඩත් දුරදිග සොයා නොබලා රජ කෙනෙකුව කටයුතු කළොත් ඇතිවන විපාක ගැනයි අද පවසන්නේ මේ උතුම් කතාව 550 ජාතක පොත් වහන්සේන කාක ජාතකයයි අප මහා ලෝතුරා බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයේදී තම භික්ෂූන්ට අමතා දේශනා කරන ලද මේ උතුම් බණ කතාව කවියෙන් මෙලෙස දිගහරින්නටයි සූදානම සම්බුදු සාමිදු වැඩ වාසනා ජේතවනේ මහා සංඝරුවන ආමතාබන දේශන දිනේ එක් භික්ෂුවක් ගැන එතනදී පැනයගෙනේ පෙරදා අතීතෙත් මෙහෙමයි සිද්ධ වුනේ කිව්දේ අහන්නැති ආයහට වන විපත මතුවට ඒවි කාරදර නොමැතිව සැපත විස්තර කාක ජාතකයෙන් දෙන පුවත ඇසුවිට වැටහෙවි පෙර භවයේ සිරිත පින්වතුනි සම්බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමේ වැඩවසමින් තම ශ්‍රාවකයන් අමතා ඊතා ලස්සන කතාවක් දේශනා කරනවා එක් භික්ෂුන් වහන්සේ නමක් කරඹයාගෙන බලන්න මේ අපූරු කතාව අපේ ජීවිතයට මොනතරම් ආදර්ශයක් සපයනවාද එදා යට ගිය දවස බාරණැස් පුරේ අසිරිය විහිදෙනා උදාවුන රං සඳක් වාගේ බ්‍රහ්ම දත්තය රාජ වුණා සදාගත් මෙති ඇමති මණ්ඩලේ පුරෝහිත සිත දිනමිනා හදාගෙන රට කරයි පාලනේ රටවැසියෝ සමගින් මනා පුරෝහිත රාජ තුමාගේ දවසක්
යන්නේ වාසල මැදින් තිබේ නොයෙකුත් වෙළඳ සැල් හරි අලංකාරයි දුටු නෙතින් නැගෙයි මිහිරි සුවඳ තැන තැන පිපී ඇත මල් අතු අගින් සුභාසිරියෙන් මත්ව ඔහු පිවිසුනා වාසල් දොරටුවෙන් ඇතුළු වන තැන මහාවාසල් දොරටුවට පිට මාවතේ අපුරු තොරණකි බැලූ බැල්මට නොයෙක් විස්කම් දී ඇතේ පුරෝහිතයෙහි සිරිය බලමින් මවාගෙන සතුටක් සිතේ හෙමින් පියවර තබා එනවා තොරණ ටික ටික ලං වෙතේ. පින්වතුනි, එදා යට ගිය දවස බ්‍රහ්මදත්ත රජතුමා බරණැස්පුරේ රජ කරන සමයේ ඒ රජුට හිටිය හොඳ හිතවත් පුරෝහිතයෙක් මේ බමුණ දවසක් මහා වාසලෙන් පිට වෙලා ගමනක් යන්නේ නැවිට ඔහු දකිනවා ඊතා ලස්සන තොරණක් රජවාසලට ඇතුළු වන තැනම නිම කර තිබෙනවා. එහි අසිරිය විඳින අවස්ථාවේ පින්වතුනි මේ වගේ දෙයක් සිද්ධ වෙනවා. කවුඩං දෙන්නෙක් ඉගිලි ඇවිදින් තොරණේ වැව්වා වටපිට බලමින් ඉන්නා විට ආර බමුණා ඇතින් දුටුවා එන හැටි යන්නට එතනින් එක කවුඩෙක් ආනිකට පවසන්නේ මට නම් මේ වාගේ දෙයක් සිතෙන්නේ කුමක්ද අනේකා ඒ විමසන්නේ බමුණගේ හිස මත මම පහරන්නේ හෙළමින් වර්චස් ඔහුගේ ඔළුවට ඉගිලිලා යමු මෙතනින් ඔහු යන විට අනේකා පවසයි මේ ලෙස හනිකට හොඳ නැහැ උතුමන් හට එය කෙරුමට අග්‍ර පුරෝහිත මේ රටේ ඉන්න එපා මිතුර කැත වැඩක් කරන්න උතුමන් හට ඕනාගරුවන්න වැඩවරදී පාසුවට දැනගන්න එය කරන්න නුඹ හට දැන් බැරි නම් යනු මැන මම
එය කරලා එන්නම් ඔහු ඈතට ගියේ ඉගිලි විගසින් බමුණා ආවා යන්නට එතනින් හෙළමින් වර්චස් ඔහු හිස මුදුනට ඉගිලි ගියේ කවුඩා සුළු මොහොතට කේන්තියෙන් ගොස් තමන්ගේ නිවසට හිස් සෝදා නෑවා ඔහු හනිකට බලන්න පිංවතුනි පිදිය යුත්තං පුදන්න අනෙක් කෙනා කීවත් කමකට නැති දේ කළ මේ කවුඩා ඉගිලී ගියත් එදෙස බැලූ පුරෝහිත මුළු කවුඩු සමූහයා සමගම වෛරයක් ඇති කර කවදා හෝ පලිගන්නෙමී සිතාගත්තා මේ අතර රටේ තවත් ප්‍රදේශයක මෙන්න මේ වගේ දෙයක් සිද්ධ වෙනවා ආංගනාක් සිටින්නේ ගම සැම තැනම යන්නේ ගෙන් ගෙට ගොසින්නේ අනේ බැලමිහෙවර කරන්නේ ගොසින් ඇය ගෙවලට මෙහෙවර කරායේ සැමහට මුදලක් ලැබෙන විට වීලහක් ලැබුණාලු ඇය හට අසරණ ළඳ ඉතින් ලැබෙන වීටික සතුටින් එකතු කර මෙලෙසින් දමා ආවේ වේල ගනිමින් සිටින විට එළුවෙක් දිගලොම් සහිත වූවෙක් වී පැදුර වෙතවිත් කනවා දුටු විට ගැසුවේ පහරක් එලවෙලා දැම්මට නැවතත් පැමිණ කන විට ගිනි පෙල්ල ගෙන සිට දමා ගැසුවා දුවන එළුවට දිගලොම් ඇවිලුනා ගින්නට ගතම දැවුනා දුවගෙන ගොසින්නා රාජුගේ ඇත් ගාලටම පැන්නා ඇත් ගාලේ වේලුන ඉලුක් ගාලට වැදෙමින කෑගසා දුවමින ඉලුක් ගාලද ඇවිල ගිනිගෙන මේ විදිහට වේදනාවෙන් කෑගසාගෙන යන එළුවා රජුගේ ඇත් ගාලේ තිබුණ ඉලුක් තනකොළ ගොඩට පනිනවා පින්වතුනි එදා
අර ස්ත්‍රිය වේලෙන්න දාලා තිබුණු වී පැදුර කන්නාපු එළුවා ලොම් දිගට තිබුණු එළුවගේ මුළු ශරීරයම පිච්චිලා දුවගෙන යද්දී පින්වතුනි රජමාලිගාවේ තිබුණ අර ගාලට පැනලා පිදුරු ගොඩට පනිනකොටම ඉලුක් ගොඩද ඇවිලිලා බුරබුරා ගින්දර පැතිරෙනවා වේලුන ඊලොක් තාන කොලගිනි ගන්න විට බේරෙනු නොහැක පිච්චි ඇත්තුන්ගේ පිට වාවනු බැරිව හඬදී ඇත් දුවයිවාට මේ උන විපත දැක රාජු උඩු මහලේ සිට වහලද කඩා වැටිලා සෑම තැන දැවුනා ඒ වේලෙම ඇත් ගාලේ ගිනි ජාලා පෙනුණා බොහෝ ලෙස හාස්තියන් පිට වන වී තිබුණා මිදුලේද තැනින් තැන කේන්දිරිලි හඬ ඇවුණා ඇත් හාල බාර වේදවරු ආවාහනික පාත්නුන විපතයික් මන්සුව කළ නොහැක නැත්තේ සුවක් මොන දෙකෙරුවත් දිනක පැත්තක රාජු බලාපත් වී ඇත දුකක මේ ලෙස අර එළුවා කළ විපතින් රජතුමාගේ වටිනා හස්තීන්ගේ පිට පිච්චිලා වන වෙලා තුවාල වෙනවා වේදනාවෙන් මොරදෙන හස්තියන් දකින රජු මහත් දුකටපත් වුණා සියල්ල දත් පුරෝහිත ගෙන්වා අහනවා පින්වතුනි දැන් කුමක්ද කළ යුතු කියලා බලමු ඉදිරියට කුමක්ද සිදුවන්නේ කියලා පුරෝහිතය අසනු මැනවි මොකක්ද මේ වුණ අහෝ මගේ ඇත් රැළගේ පිටේ තිබෙනවන සුව කරන්න බෙහෙතක් දැන් කොහේ ඇත්ද වෙන පවසනු අද නිමිත්තකින් මේ පිළිබඳ ගුණ අග්‍ර පුරෝහිත බමුණගේ මතකය දුර ගියා කවුඩන්ගෙන් පලිගන්නට වෛරය ඉතලියා පින්වත් මහරජුනි තිබේ පෙර පඬිවරු කියා කවුඩො මරා තෙල් හිඳ ඇතු පිටේ ගානු කියා මහනිරෙදුම් සෙව්වේ බැලුවේ නැහැ නොවැදුර දිග දහස් ගණන් කවුඩො මරයි ගන්නට තෙල් හිඳ
පෙරදාමගේ හිස පැහැරු තොපට කරන වද මෙහෙම තමයි බමුණා සිතායේ තනිව සතුට විඳ යාසලායි ගිලී යන ගුවනේ නිදහසේ අසරණ කවුඩන් මරලා ඇත්හල අබියසේ තිල් හිඳින්න බැලුවත් නැත ලැබෙන්නේ එලෙසේ තව කරුණක් එවන් රටේ සිදුවිය දවසේ පින්වතුනි දැන් කවුඩන් දසදහස් ගානක් මරණවා ඇත්ගාල ළඟ ගොඩගසා තෙල් හිඳිනවා බිඳක්වත් නොලැබෙන විට තවත් මරමරාගේනවා මේ මහත් වූ විපත එක්තරා සුසානයක් ළඟ 84000ක් කවුඩන්ට නායකව උපන් අපේ බෝධිසත්ව කවුඩාට ආරංචි වුණා පැමිණ කවුඩෙක් කියයි වැඳලා කවුඩු රජහට බැති සිතින් සිටින අපේසේ නාව ඉවරයි බලන්නට නොහැකිවනෙතින් මරණ කවුඩන් දහස් ගණනකි තෙල් හිඳින්නට රජ අනින් ගොසින අප සැම බේරගනු මැන ඔබට පින්වත් වේයිතින් නැගේලාය වේදනා සිතුවිලි සේනාව මගේ බේරමි අගේ කරපිරු පාරමී දාසේ බලය ලොවටම පතුරමි ළඟේ පෑමගේ මෛත්‍රී බල සත්‍ය නම්මා ගැලවෙමි මගේ ජීවිත උදාහෝ සැම බේරගන්නට මම යමි 84000ක් කවුඩන් වෙතට නායක රජු වෙලා ඇසූ මෙවදන ඔහොම ඉන්නද යන්නේ අදවත ඇවිලිලා ගැසූ අත්තාටු වේගයෙන් ගියේ පවන වාගේ ඉගිලිලා බැසූ වෙස් රාජ භවනට කවුළුවෙන් ගොස් පිංගලා පින්වතුනි මොකද වුනේ කියලා අපි දැන් අහමු පින්වතුනි මේ ආරංචිය ඇසුව අප මහා බෝධිසත්වයෝ සිතනවා මේ රජකම මොටද මගේ සේනාව විපතින් ගලවා ගන්නට බැරි නම් මා පුරණ දසපාරමිතා බලයෙන් මගේ අදහස සඵල වේවා මේ රජතුමා බමුණාගේ පෙර වෛරයට ගන්නා පලියට බොහෝ පාපයන් සිදු කර ගන්නවා වහාම යා යුතුයි සිතා ඉගිලී ගොස් රාජ භවනේ රජුගේ සිංහාසනයේ ළඟටම ගියා පියාපත් හිස මුදුනටගෙන රජුට නමස්කාර කළා
අහන්න මහ නිරිඳානනි ඇත්තයි පවසන්නේ සොයා බලා වැඩ නොකළොත් පාපෙකි සිදුවන්නේ කුමක්ද තොප කියනාවොය මට නැහැ වැටහෙන්නේ විස්තර දැන් පහදා දෙනු කවුඩනි විගසින්නේ යමෙක් කීව පමණින් හොඳ නැහැ වැඩ කරලන්න සොයා බලාය කරන්න නිරෙදු ඉගෙන ගන්න ඔබ උත්තම පින්කඳක්ය මේ රට බබලන්න වෛරයකට කීවදේට රැවටේ නොම ඉන්න අවවාදය ඉහලින් පිළිගත් රජු එමදින සහස්‍ර සත පාකවලින් තෙල් සුරතටගෙන සිනිදු පියාපත් පිරිමැද දීරජ භෝජන රුවන් ගොඩක් මත ඉදුවා අහන්නේ මේ කරුණ පින්වත් කවුඩානෙනි ඔබ මහ පින් බල ඇත්තේ දැන් මට පහදලා දෙන්න සිදුවේ ඇති තත්ත්ේ ගන්නට කවුඩන්ගේ තෙල් මොකක්ද කළ යුත්තේ ගම්බිර මේ වෙදකම ඇයි තාමත් හරි නැත්තේ මෙහෙම රජතුමා ඇහුවම බෝධිසත්ව කවුඩු රජතුමාට සිනහා වෙලා කියනවා පින්වත් මහරජාණනි අහන්න ඔබ ශ්‍රේෂ්ඨ නරපතියෙකුව සිට බමුණාගේ පෙරදා වූ පලිගැනීමකට අනුවන වී මහා පව්පුරව ගන්නවා කවුඩන් යනු අහිංසකයින්ය පිණි තැවුරුණ කුසුමක්සේ මුව විකසිත වින මිනිකින් කිනිනාදය රජ මැදුරම කලබන අනිකට සිටි සේනාවන් එතනට රැස්නුන දිනිසුරු විලසට පවසයි රජුනට මේ බන සෙල්ලමකට උවත් උතුම් රජිඳුනි නිකමට ගල් කැටයක් අරගෙන ගැසුවොත් කවුඩෙක් හට පල්ලමකට මැරී වැටෙයි ඇතිවන බයකට තෙල් කොහෙන්ද බයෙන් ඉන්න අසරණ සතුනට එක් කෙනෙකුන් කළ වරදට සැවොම වැරදිවිය දැක්කද ඔබේ පුරෝහිතගේ පෙරතිබූ වෛරය මක් කරමුද දස දහසක් මරණයට පත් විය ඔක්කොම අද සිට නවතනු ඇතිවේ සුගතිය විලක් වගේ සැම හදවත් සිසිල් කරනවා
මොලොක් බසින් මිනිකින් කිනි නාද නගනවා මලක් වගේ අතට අරන් රජු පවසනවා රටක් වටින මේ රජකම ඔබට පුදනවා රජතුමා කියනවා ඒ වෙලාවේ බෝධිසත්ව කවුඩාට මට රජකමින් පළක් නැහැ පින්වතුනි මේ රජකම අර කවුඩාට බාර දෙන්න සූදානම් වුණා නමුත් මේ කවුඩු රජතුමා මේ බෝධිසත්ව කවුඩා පවසනවා මට රජකමින් පළක් නැහැ මට අවශ්‍ය වන්නේ මගේ ඥාතීන් මරණින් ගලවා ගන්න ඒ වාගේම ඔබව මේ පාපයෙන් මුදවන්න අපට නිදහසේ ඉන්නට රජතුමනි වරය ලබා දෙන්න අසූහාර දාහක නායකව ඉද දෙසුමිහිරි වාචනය රාජමැදුරෙහිඳ ඇසුරාජුගේ හිත පැහැදුනි පිරිස මැද විසුවේදා නිදහස සෑම දෙනම විඳ කවුඩන්නැතුළු සෑම සතුනට එම දවස දෙවමින් අභය දානය රාජුගේ අනස අමුණක සහල් බත් මාළුද පිසවිගස සතුටින් සෑම දින දෙනු රාජ අනවිලස අහසේ ඉගිලි යන නිදහස් ලෙසරෑනේ ලැබුණා කවුඩන්ට රාජවාසල දානේ පැමිණි බාඩ පුරා කාබී යනවානේ රාජ්ජුරුවන්ට පින් දෙති දවසක් ගානේ පින්වතුනි මෙන්න මේ විදිහට එදා බෝධිසත්ව කවුඩාගේ බණහා සමාන ප්‍රිය වචන ඇසූ රජතුමා වී යමුනක හාල් පිස බත් මාළු දීමට නියෝග කළා එදා පටන් ඒ කවුඩන් දසදහස් ගණන් පැමිණ කාබී රජුට පින්දී ඉගිලී යනවා එදා කවුඩු රැළ සතුටින් ඉන්නේ බෙදාහදාකා බිසැනසෙන්නේ කාලය ගෙවිලා යන විට උන්නේ කම්මු පරිද්දෙන් පරලොව යන්නේ අහන්න භික්ෂුනී එලෙස වෙනවා පෙර ජාතියේ විස්තර පවසනවා බාරණැස් රජුවී රට බබලනවා අනද ඉස්තවිර නිරේඳුන් වනවා
පුරෝහිතව පෙර ජන්ම ලබන්නේ කවදත් මාහට වෛර කරන්නේ මේ භවයෙත් අකුසල් පුරවන්නේ දෙව්දත් තෙර බමු නුව උපදින්නේ තම පිරිසට නිති සෙනෙහස දක්වන අමයුරු වදනින් නිති උපදෙස් දෙන එමරැලේ නායක පදවියේ ඉපදුන මමයි කවුඩු රජ බණ කියු ලස්සන කිසිවක් දුරදිග නොබලා කළ විට නිසි ලෙස පාපය හිමි වෙයි සතහට රිසිදෙය නුවණින් විමසා බලන විට ඇසිය යුතුය උග තුන්ගෙන් සෑම විට මෙලෙසට එදා පූර්වාපර සන්ධි ගලපමින් කාක ජාතක දේශනාව නිමවා වදාරනවා. පින්වතුනි, එදා කවුඩු රජතුමාව ඉපදුණු අපේ බෝධිසත්වයන් වහන්සේ අපේ ජීවිතය හදාගන්නට මොනතරම් වටිනා අදහසක්ද අපේ ජීවිතයට එකතු කළේ. ඒ උතුම් ආදර්ශයන් හිතටගෙන දුරදිග බලා කටයුතු කරන්නටත් උතුමානන්ට ගරු කරන්නටත් අපි ජීවිතයේදී පුරුදු වෙමු. එයයි සිරස් FM කවි බණ මණ්ඩපේ අපේ ප්‍රාර්ථනාව. දුකින් පෙළෙන සාත දුකින් මිදෙත්වා බියෙන් පෙළෙන සාත බියෙන් මිදෙත්වා සුවින් තැවෙන සාත සොම්නස් වෙත්වා සෑම දෙනා ලොව සුවපත් වෙත්වා සෑම දෙනා ලොව නිවන් දකිත්වා. ඥාති සංග්‍රහය ගැන කියවෙන කාක ජාතකය සිරස් FM කවිබණ මණ්ඩපයේදී අද කවියෙන් ඔබට දේශනා කළේ අතුරුගිරිය ධම්ම විජිතාශ්‍රම විහාරාධිකාරී කාව්‍යශ්‍රී පූජ්‍ය මස්සන්නේ විජිත ස්වාමින්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේට සිරස් FM වෙනුවෙන් මගේ නමස්කාර පූර්වක ස්තුතිය මෙම මොහොතේදී පුද කරනවා. මිළඟට සිරස් FM විරුදු සිරිත බලාපොරොත්තු වන්න.